මගේ ජීවිතෙත් එක කාලයක් තිබුණා හැමදේම වගේ එකම පැටර්න් එකකට රිපීට් වෙන. හැබැයි ඒවා සතුට ගෙනාපු දේවල් නම් නෙමෙයි. ඊට පස්සේ මේ දේවල් දරා ගන්නකොට මට තේරුණ දෙයක් තමයි මම ඇට්‍රැක්ට් කරන්නේ වෙන වෙනම මිනිස්සු නෙමෙයි එකම එනර්ජි එක වෙනස් වුණු මුහුණ වලින් කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් ඇයි මේ විදිහට එකම දේවල් රිපීට් වෙන්නේ එකම තැන ස්ටක් වෙලා වගේ දැනෙන්නේ ඒ වගේම මේ සයිකල් එකෙන් ගැලවිලා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක මැනිෆෙස්ට් කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. අපි අවුරුදු ගානක් තිස්සේ ලබපු අත්දැකීම් අහපු දේවල් දැකපු දේවල් එක අපි නොදැනුවත්වම එක එක විශ්වාසයන් ගොඩනගා ගන්නවා. මම හොඳ මදි මම මෙච්චර හොඳ වෙලත් ඇයි මට නරක දේවල්ම වෙන්නේ මේ වගේ හිත ඇතුලේ හැංගිලා තියෙන විශ්වාසයන් කාලයක් යනකොට අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකටම කාවැදිලා තියෙනවා. ඉතින් අපි කොන්ෂස් මයින්ඩ් එකෙන් මට වෙනස් ජීවිතයක් ඕනේ කියලා හිතුවත් අපේ යටි හිත ඇතුලේ තවමත් ඒ පරණ බය වේදනාව විශ්වාසයන් තිබුණත් අපි ඇට්‍රැක්ට් කරගන්නේ ඒ දේවල්මයි. ඒ නිසාම තමයි සමහර වෙලාවට සයිකල් එකක් වගේ එකම විදිහට බලාපොරොත්තු බිඳ වැටීම් සිදු වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට එකම දේ ලබා දෙන්න යුනිවර්ස් එක අපිට දඩුවම් ලබා දෙන්න නෙමෙයි. ඒ එක්ස්පීරියන්ස් වලින් අපේ ඇතුළතින් අපි වෙනස් වෙන්න ඕනේ තැන්, අපි හීල් වෙන්න ඕනේ තැන් අපිටම පෙන්නනවා. අපිට ලැබෙන හැම රිපීටින් සයිකල් එකක් ඇතුළෙම පාඩමක් තියෙනවා. ඒ පාඩම අපි ඉගෙන ගන්නකන් අපි අපිව වෙනස් කරගන්නකම් ඒ අත්දැකීම වෙනස් මුහුණු වලින් වෙනස් සිටුේෂන් වලින් නැවත නැවතත් අපේ ජීවිතයට එනවා. ඒ නිසා හීලින් කියන්නේ අනිත් අය වෙනස් වෙනකන් බලන් ඉන්න එක නෙමෙයි අපේ ඇතුළත තියෙන විශ්වාසයන් හැඟීම් ඒ එනර්ජි එක වෙනස් කරගන්න එක. ඉතින් මම ඉගෙන ගත්ත දේ තමයි අපේ ජීවිතවල රිපීට් වෙන දේවල් වෙනස් කරගන්න නම් මුලින්ම වෙනස් වෙන්න ඕනේ අපේ ඇතුළේ තියෙන එනර්ජි එක කියලා. සමහර වෙලාවට අපි හිතනවා අපි හරි හොඳයි, too kind, too understanding කියලා. ඒත් කවුරුත් නොකියන ඇත්තක් තියෙනවා. ඒ too good nature එකම වැරදි මිනිස්සු අතට ගියාම අපිට දුකක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ නිසාම මම ඉගෙන ගත්ත පාඩම තමයි අපිට හම්බ වෙන හැමෝම අපේ ජීවිතේ ඉඩක් ලබා දෙන්න ඕනේ නෑ කියන එක. අපිට හොඳ හදවතක් තිබුණත් අපි බවුන්ඩරිස් තියාගන්න ඕනේ. සෙල්ෆ් ලව් ගැන අපි හැමෝම අහලා තියෙනවනේ. කලින් කරපු වීඩියෝ එකකුත් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. සෙල්ෆ් ලව් කියන එක තමන්ට ආදරය කරන එක කියලා මතු පිටින් පෙනුනට ඒක ඇතුලේ තියෙන ගැඹුරු දෙයක්. මේකෙදි ඔයාලට කැමති නම් ඔයා අඳින විදිහ පවා වෙනස් කරලා ඔයාටම new me කියන concept එක හිතට දැනෙන්න දෙන්න පුළුවන්. අපේ ස්ටයිල් එකෙන් අපි අපිව represent කරනවා. ඉතින් ෆැෂන් එකට විතරක්ම නෙමෙයි අපිට අපි ගැන වැලියු එකක් හිතෙන පොසිටිව් වයිබ් එකක් දැනෙන තමයි අපි ලස්සනට අඳින්නේ. ඒ ෆීලිං එක ඇත්තටම වෙනස් කරන්නේ ඔයාගේ එනර්ජි එක. ඔයා වෙනුවෙන් කරන පොඩි වෙනස්කම්, කතා කරන විදිය, තෝරගන්න දේවල්, ඔයා ජීවිතයට ඇක්සෙප්ට් කරන දේවල් මේ හැමදේම ඔයාව අලුත් කෙනෙක් කරන්න ඔයාගේ නිව් වර්ෂන් එකට ඔයාව හැඩගස්සනවා. මේකේ තියෙන රහස තමයි ඔයාගේ ඇතුළතින් වෙනස් වෙනකොට ඔයා ඇට්‍රැක්ට් කරගන්න දේවලුත් වෙනස් වෙනවා කියන එක. ඉතින් මේ new me version එකට මම හැඩගැහුණ විදිය තමයි දැන් කියන්න යන්නේ. අපි හැමෝම law of attraction techniques ගැන දන්නවනේ. ඉතින් gratitude practice කරන එක, affirmation කියන එක, visualize කරන එක වගේ දේවල් මම මගේ ජීවිතයට ඇතුළත් කරගත්තා. මේ ගැන අපි කරපු වීඩියෝස් channel එකේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒත් තව දෙයක්. මේ new me journey එක manifestation techniques වලින් විතරක්ම හරියන්නේ නැහැ. මේ වීඩියෝ එක මුලදී කතා කළා වගේ ඔයාගේ qualities ටිකෙන් ටික හිමින් හදාගන්න ඕනේ. too good වෙන්න එපා. ඔයාට boundaries තියාගන්න, value එක දෙන්න. මතක තියාගන්න මේ වෙනස්කම් එක රැයකින් වෙන්නේ නැහැ. ඉතින් new me journey එකේ first episode එක අපි කලින් වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. නිදා ගන්න කලින් කියන manifestation prayer එක. ඉතින් කලබලයක් නැතුව step by step අපි වෙනස් වෙමු. trust කරන්න ඔයාව. ඔයාට deserve life එක ඔයා manifest කරගෙන තියෙන්නේ කියන විශ්වාසයෙන් ඉන්න. ඒ feeling එකෙන් ඉන්න. අපි මේ manifestation journey එක එකට යමු. first step එක new me. ඉතින් trust කරන්න ඔයාව. ඔයාලව ඔයාලගේ හොඳම version එකට ගෙනියන ගමන් ඔයාලගේ dream life එක manifest කරගමු. manifest within. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම